මගේ චූටි පුතා හිතන්න තුන් පෙරසිට යහල වෙලා. දවසක එනවා මා ගාවට. ඇවිල්ලා කියනවා තාත්තේ ඉස්කෝලේ කොල්ලෝ මගේ නමට විහිළු කරනවා. මොනවාද උඹට කියන්නේ? උම්මට හම්තුම් කියනවා. උන් අහනවා උඹේ තාත්තා නන්දි හිළුවෙක්ද කියලා. පුතේ මෙහෙට වරේ. ඔබ දන්නවද ඔය නමේ තේරුම? නෑ තාත්තේ. තුම් කියන්නේ උතුම් කියන එක. ඉතින් තාත්තේ උතුම් කියලාම දාන්න තිබුණානේ. මෙහෙට වරේ. දැන් ඔබේ තාත්තේ නම මොකද්ද? අමිල. අමිල කියන එකේ තේරුම මොකද්ද? මිල කළ නොහැකි. ඒතකොට දැන් ඔබ කියන්නේ මගේ නම මිල කළ නොහැකි සංජීව යහල වෙල වෙන්න ඕනි කියලාද? ළමයිට ඕනි විදිහට වැඩ කරන්න දෙන්න ඕනේ නැහැ පිරිමි අපි.